කරන ගානක ආදායම් ප්‍රකාශනය හදන්න ඕන කරන සියලුම කරුණු ටික තියෙන්නේ හිමිකම තීරුවේ. අනිත් තීරු වලක් තියෙනවා නැත්නම්. හැබැයි ප්‍රධාන වශයෙන් උපයෝගී කරගන්නේ හිමිකම තීරුව. මේ හිමිකම තීරුවට බලපාන ප්‍රධාන ගනුදෙනු පහයි. අතිරේක ප්‍රාග්ධනය, ආදායම්, ගැනිලි, වියදම්, ලාභලාභ. කාලච්ඡේදයක ලාභය හොයන්න අතිරේක ප්‍රාග්ධනයයි ගැනිලි බලපාන්නේ නැහැ. ඒ නිසා අතිරේක ප්‍රාග්ධනය ගන්නෙත් නැහැ, ගැනිලි ගන්නෙත් නැහැ. කාලච්ඡේදයක ලාභය හොයන්න අපිට ඕන කරන්නේ ආදායම්, වියදම් සහ ලාභලාභ. සමීකරණ ගානක හිමිකම තීරුවේ තියෙන සියලුම ආදායම් ඒ විදිහටම වෙනත් ආදායම් වලට ගන්න. සමීකරණ ගානක හිමිකම තීරුවේ තියෙන වියදම් ඒ විදිහටම ආදායම් ප්‍රකාශනයේ ලියන. ඒ ලාභලාභ කියන ඒවා ඒ විදිහටම ගන්නෙ නැහැ. අපි මොකද කරන්නේ? ඒ ලාභයේ ආදායමයි ලාභයේ වියදමයි ගන්න. මෙන්න බලන්න සමීකරණ ගානේ මේ 15000 තමයි ලාභය. ලාභයේ ආදායම 35000යි. ලාභයේ වියදම 20000යි. ලාභයේ ආදායම 35000යි. ලාභයේ වියදම 20000. ඒ කියන්නේ 20000ක තොග පාවිච්චි කරලා 35000ක ආදායම කිව්වා. එතකොට 20000 කියන්නේ මගේ ව්‍යාපාරයේ විකුණු බඩුවල පිරිවැය, 35000 කියන්නේ මගේ ව්‍යාපාරයේ විකුණු ආදායම. ඒක නිසා මට 15ක ලාභයක් ආවා. එහෙනම් ලාභ ඒ විදිහටම ගන්නෙ නැහැ. අපි කරන්නේ ලාභයේ ආදායම වෙනම ලියා ගන්නවා, ලාභයේ වියදම වෙනම ලියා ගන්නවා. අවසානයේ එකතු කරලා ගන්නකොට 25න් 15 කඩු කරලා ලාභෙ. තේරුණාද පුතේ කතාව? right?